ආයුබෝවන් යාළුවනේ. අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ හුඟක් දෙනෙක් කාලයක ඉඳන් මගෙන් අහපු ප්‍රශ්නයකට විසඳුමක් විදිහටයි. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක ඔයාලා කලින් බලලා තියෙන වීඩියෝ වගේ වංචාවක් නම් නෙමෙයි. ඔයාලා දන්නවද YouTube එකේ සමහරු මේ වගේ රැකියා දෙනවා කියලා දාලා ඔයාලගේ ෆෝන් නම්බර් එක රෙජිස්ටර් කරගෙන වංචාවෙන් ඔබේ මුදල් දිනකට රුපියල් 5 බැගින් සූරකන බව. අපි කිසිම විදියකට ඔබෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ. ගම් වතුර නිසා අසරණ වෙලා ඉන්න ඔයාටත් පවුල ගොඩනගා ගන්න මේ විශාල ශක්තියක් වේවි. මුලින්ම ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉන්න. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් කිසිම වියදමක් යන්නේ නැති රැකියාවක් නැද්ද කියලා ඔයාලා හැමෝම ඇහුවා. අද රටේ පවතින තත්ත්වයක් එක්ක රුපියල් 40000ක 50000ක පඩියක උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරන එක හරිම අමාරුයි. ඒත් ඔබ දන්නවාද කිසිම ලොක්කෙක්ගේ යටතේ නැතුව ඔබේ නිවසේ සාලයට වෙලා දරුවන්ගේ වැඩ කටයුතු කරන ගමන් එහෙමත් නැත්නම් ඔබේ නිදහස් වෙලාවට විතරක් වැඩ කරලා මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් උපයන්න පුළුවන් කියලා. ඔව්, අද මම ඔබට මේ හෙළි කරන්නේ හඳුන්කූරු ඇසුරුම් කිරීමේ ව්‍යාපාරය හරහා ඔබට ලැබෙන ඒ අගනා අවස්ථාව ගැනයි. මේකෙදි ඔබට තියෙන ලොකුම පහසුව තමයි කිසිම මූලික වියදමක් නැතිකම. ඔබට කරන්න තියෙන්නේ ඊටාම සරල පියවර කීපයක් විතරයි. අපි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඔබේ නිවසටම අමුද්‍රව්‍ය ගෙනත් දෙනවා. හඳුන්කූරු මිටි, ඇසුරුම් කරන පෙට්ටි, ගම් සහ ඒ සඳහා අවශ්‍ය කරන ලේබල් වර්ග ඔක්කොම ඒ අතර වෙනවා. ඔබට තියෙන්නේ අපි ලබා දෙන උපදෙස් පත්‍රිකාව අනුව නියමිත ප්‍රමිතියට සහ නියමිත ප්‍රමාණයට හඳුන්කූරු ගණන් කරලා පෙට්ටි වලට දාලා ලස්සනට ඇසුරුම් කරන එක විතරයි. ඔබ ඇසුරුම් කරලා අවසන් වුණාම ඒ හඳුන්කූරු තොගය ආපසු අපිට එවන්න ඔබ මහන්සි වෙන්න ඕනේ නෑ. සතියකට වරක් හෝ ඔබ වැඩ අවසන් කළ වහාම අපේ වාහනයක් ඇවිත් ඒ බඩු ටික අරගෙන යනවා. දැන් අපි කතා කරමු වැදගත්ම දේ ගැන. ඒ තමයි සල්ලි. මේකේ ගෙවීම් සිද්ධ වෙන්නේ ඔබ නිම කරන ප්‍රමාණය අනුවයි. අපේ ආයතනය විසින් දැනට ලබා දෙන ගෙවීම් අනුව ඔබ සාමාන්‍ය වේගයකින් වැඩ කළොත් දිනකට රුපියල් 3500ක් පහසුවෙන් උපයන්න පුළුවන්. ඔබ පවුලේ තවත් කෙනෙක් සම්බන්ධ කරගෙන හෝ වැඩි වේලාවක් වැඩ කළොත් මේ මුදල රුපියල් 5000 දක්වා වැඩි කරගන්න පුළුවන්. ඒ අනුව මාසෙකට දවස් 30ම වැඩ කළොත් 3500 වැඩි කිරීම 30 සමානයි රුපියල් 1,50,000ක වගේ ආදායමකට ඔබට පහසුවෙන්ම යන්න පුළුවන්. මතක තබා ගන්න ඔබෙන් කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. බඩු රැගෙන යන වෙලාවේදීම ඔබේ දෑතටම මුදල් ලබා දෙනවා. කිසිම බැංකු ප්‍රශ්නයක් හෝ පමාවීමක් මෙතන නැහැ. මේ අතරතුර මම විශේෂ දෙයක් කියන්න ඕනේ. අද සමාජ මාධ්‍ය පුරා පැකට් කිරීමේ රැකියා කියලා බොරු දේවල් යනවා. ඒ අය කියනවා මුලින් රුපියල් 2000ක් 3000ක් තැන්පත් කරන්න කියලා. අපේ ආයතනයේ කිසිම වේලාවක ඔබෙන් රුපියලක්වත් ඉල්ලන්නේ නැහැ. ලියාපදිංචි ගාස්තු නැහැ, සිකියුරිටි ඩිපොසිට් නැහැ. අපි ඔබට බඩු දෙනවා, ඔබ වැඩේ කරනවා, අපි සල්ලි දෙනවා එච්චරයි. ඒ නිසා කිසිම කෙනෙකුට කලින් සල්ලි දාලා අමාරුවේ වැටෙන්න එපා කියලා මම ආදරෙන් මතක් කරනවා. යාළුවනේ, මේ රැකියාවේදී වැදගත්ම දේ තමයි විශ්වාසය සහ ප්‍රමිතිය. අපි ඔබට ඉහළ ගෙවීමක් කරන්නේ අපේ නිෂ්පාදන වෙළඳපොළට යනකොට ඒවා ඊටාම ආකර්ශනීය තත්වයේ තිබිය යුතු නිසායි. හඳුන්කූරු ඇසුරුම් කරන අවස්ථාවේදී දෑත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. පෙට්ටිය ඇතුලේ කූරු අහුරන විට ඒවා කැඩෙන්නේ නැතුව පිළිවෙලට ඇසිරීමට ඔබ වග බලාගත යුතුයි. ලේබලය ඇලවීමේදී ඒ ඇද නොවී නිවැරදිව ඇලවිය යුතුයි. ඔබ මේ දේවල් නිවැරදිව කරනවා නම් අපේ ආයතනය සමග දීර්ඝකාලීන ගිවිසුම්ගත රැකියාවක නිරත වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න කීපයකට මම දැන් පිළිතුරු දෙන්නම්. ලංකාවේ ඕනෑම තැනකට බඩු ගෙනත් දෙනවද? ඔව්, අපේ ප්‍රවාහන ජාලයේ දිවයින පුරාම ක්‍රියාත්මකයි. ඔබ ඉන්නේ කොහේ වුණත් අපිට කතා කරන්න. වයස් සීමාවක් තියනවද? නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට, ඒ කියන්නේ තරුණ අයට වගේම විශ්‍රාමික වැඩිහිටි අයටත් මේක කරන්න පුළුවන්. දවසට රුපියල් 3500ක් හොයන්න නම් ඔබ දිනකට පැය කීයක් වැඩ කළ යුතුද? ඔබ හඳුන්කූරු පැකට් කිරීමේ වේගය වැඩි කරගත්තොත් දිනකට පැය 5ක් හෝ 6ක් ඇතුළත මේ ඉලක්කයට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට උදේවරුවේ පැය 3ක්, හවස තේ බීලා පැය 3ක් මෙහෙම බෙදාගත්තම ඔබට වැඩි මහන්සියක් දැනෙන්නේ නැතුව මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම සතියන්තයේ පවුලේ අයගේ උදව් ගත්තොත් ඔබට අමතර ආදායමක් උපයන්නත් අවස්ථාව තියෙනවා.
අපි දවසකට පැකට් කීයක් කරන්න ඕනෙද? අවම ප්‍රමාණයක් නැහැ. හැබැයි ඔබ වැඩිපුර කරන තරමට ඔබේ ආදායම වැඩි වෙනවා. දවසට රුපියල් 3500ක ඉලක්කය ජය ගැනීම හරිම පහසුයි. ගෙවීම් කරන්නේ කොහොමද? අපි බඩු එකතු කරන්න එන වෙලාවේදීම එසැනින් අතටම මුදල් ලබා දෙනවා. හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බඩු තියාගන්න ලොකු ඉඩක් ඕනද කියන එක. ඇත්තටම නැහැ. ඔබේ නිවසේ කුඩා කාමරයක් හෝ ශාලයේ මුල්ලක් මේ සඳහා ප්‍රමාණවත්. අපි ලබා දෙන අමුද්‍රව්‍ය තෙතමනයෙන් තොර වියලි ආරක්ෂිත ස්ථානයක තබා ගැනීම පමණයි ඔබ කළ යුත්තේ. ඒ වගේම කුඩා දරුවන්ගෙන් සහ සුරතල් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම නිෂ්පාදනවල ගුණාත්මකභාවය රැක ගැනීමට උදව් වෙනවා. අපිත් එක්ක දැනටමත් සම්බන්ධ වෙලා ඉන්න කුරුණෑගල ප්‍රදේශයේ මහත්මියක් පසුගිය මාසයේ විතරක් රුපියල් 1,10,000ක ආදායමක් ලබා ගත්තා. ඇය කලේ තමන්ගේ දරුවන් පාසල් ගිය වෙලාවට සහ රැට රූපවාහිනිය නරඹන වෙලාවට මේ ඇසුරුම් කටයුතු කරපු එක. ඇය අපිට කිව්වේ මීට කලින් මම ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කළා. ඒ දරුවන්ගේ වැඩ මගහැරුණා. දැන් මම නිදහසේ මගේ දරුවෝ ළඟ ඉන්න ගමන් ඊට වඩා ආදායමක් ගන්නවා කියලා. ඉතින් ඇයට පුළුවන් නම් ඇයි ඔබට බැරි? මේක හුදෙක් රැකියාවක් විතරක් නෙවෙයි. ඔබේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන පදනමක්. ඔබ මේ වැඩේ පටන් ගන්න කලින් පොඩි සූදානමක් වෙන්න ඕනේ. ඒක ඔබේ වේගය වැඩි කරන්න උදව් වෙනවා. මේසයක් සහ පුටුවක් බිම වාඩි වෙලා කරනවට වඩා මේසයක් මත වැඩ කිරීමෙන් කොන්දේ අමාරු ඇති නොවි වැඩි වේලාවක් වැඩ කරන්න පුළුවන්. හඳුන්කුරු ගණන් කිරීමේදී සහ ලේබල් ඇලවීමේදී ඇස්වලට වෙහෙසක් නොවෙන්න හොඳ ආලෝකයක් තියෙන තැනක් තෝරගන්න. අපි ලබා දෙන අමුද්‍රව්‍ය වර්ග කරලා තියාගන්න. වෙනම කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් ළඟ තබා ගන්න. හුඟක් අය අහනවා මේක නීත්‍ය අනුකූලද කියලා. ඔව්, අපේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්. අපි ඔබ සමග වැඩ කරන්නේ ඉතාමත් පැහැදිලි විදිහටයි. ඔබ ලබා දෙන සෑම ඇසුරුමකටම නිසි ගිණුම්කරණයක් අපි පවත්වාගෙන යනවා. ඒ වගේම ඔබ ලබා ගන්න ආදායම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ඔබට ඕනෑම වේලාවක ලබා ගන්න පුළුවන්. අපි අපේ සේවකයන්ට සලකන්නේ අපේ ව්‍යාපාරයේ කොටස්කරුවෝ විදිහට. ඇසුරුම් කරන ආකාරය මුලින්ම අපි ලබා දෙන හඳුන්කූරු මිටියෙන් නියමිත කූරු ගණන උදාහරණයක් ලෙස කූරු 10ක් හෝ 12ක් වෙන් කරගන්න. මේ සඳහා ඔබට කුඩා තරාදියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඔබට දෙන මිනුම් ක්‍රමයෙන් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. දෙවන පියවර හඳුන්කූරු ටික පොලිතීන් කවරයකට දාලා ඒකේ කෙළවර සීල් කරන්න. සීල් කරන මැෂින් එක අපි ඔබට ලබා දෙනවා. දැන් මේ සකස් කරගත් හඳුන්කූරු මිටිය ප්‍රධාන කාඩ්බෝඩ් පෙට්ටියකට ඇතුළු කරන්න. පෙට්ටිය වහනකොට ඒක රැලි වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන. අවසානයේට අපි දෙන ආරක්ෂිත ස්ටිකරය හෝ ලේබලය පෙට්ටිය මැදට වෙන්න අලවන්න. මේ පැකට් එකක් හදන්න මට ගියේ තප්පර 30කටත් අඩු කාලයක්. ඔබ පුරුදු වුණාම මීට වඩා වේගයෙන් වැඩ කරන්න පුළුවන්. ඔබට දවසට 3500ක් නෙවෙයි 5000ක් වුණත් හොයන්න පුළුවන් රහසක් මම කියන්නම්. ඒ තමයි ඇසෙම්බලි ලයින් ක්‍රමය. ඔබ තනියම හැමදේම කරනවට වඩා ඔබේ පවුලේ අය එක්ක වැඩේ බෙදා ගන්න. එක්කෙනෙක් කූරු ගණන් කරන්න, තව කෙනෙක් පෙට්ටි නමන්න, තවත් කෙනෙක් ලේබල් අලවන්න. මෙහෙම කළාම තනියම කරනවට වඩා 3 ගුණයක් වේගයෙන් වැඩේ ඉවර කරගන්න පුළුවන්. එතකොට මාසයේ අවසානයේ ඔබට ලැබෙන මුදල ලක්ෂ 2ක් දක්වා වුණත් වැඩි කරගන්න පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි මේ නිෂ්පාදනවල සුවඳ ආරක්ෂා කරගන්න එක. හඳුන්කූරු කියන්නේ සුවඳ විහිදුවන දෙයක් නිසා ඒවා ඇසුරුම් කළාට පස්සේ වැඩි වේලාවක් විවෘතව තියන්න එපා. සකස් කරපු පැකට් ටික ලොකු බෑග් එකකට හෝ කාඩ්බෝඩ් පෙට්ටියකට දාලා කට වහලා තියන්න. සුවඳ විහිදෙන වෙනත් ද්‍රව්‍ය උදාහරණයක් ලෙස සබන්, තෙල් මේවා එකට තියන්න එපා. ප්‍රමිතිය හොඳ වෙන්න අපේ ආයතනය මගින් ඔබට දෙන ඕඩර් ප්‍රමාණය අපි වැඩි කරනවා. ඔබට තවත් අවස්ථාවක් තියෙනවා. ඔබ ඉන්න ප්‍රදේශයේ තවත් පිරිසක් එකතු කරගෙන අපේ ප්‍රාදේශීය නියෝජිතයෙක් වෙන්න ඔබට පුළුවන් නම් ඔබට ලැබෙන කොමිස් මුදල තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබ යටතේ තවත් 5 දෙනෙක් හෝ 10 දෙනෙක් මේ වැඩේ කරනවා නම් ඔවුන්ව කළමනාකරණය කරනවාට ඔබට වෙනම ගෙවීමක් සිදු කරනු ලබනවා. මේ ගැන උනන්දුවක් තියෙනවා නම් අපිට කතා කරනකොට ඒ ගැනත් විමසන්න. මතක තබා ගන්න මේ අවස්ථාව හැමදාම තියෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන්නේ ඊටාම සීමිත පිරිසක් විතරයි. මොකද අපේ නිෂ්පාදන ධාරිතාවයට අනුව බඳවා ගන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි.
ඔබ අද ප්‍රමාද වුණොත් ඔබේ ගමේ හෝ නගරයේ ඉන්න වෙනත් කෙනෙක් මේ අවස්ථාව ලබා ගනීවි. ඉතින් මේ වටිනා අවස්ථාව ඔබටත් අවශ්‍ය නම් දැන්ම ක්‍රියාත්මක වෙන්න. අපි මේ බඳවා ගැනීම කරන්නේ සීමිත ප්‍රදේශ කිහිපයකට සහ සීමිත පිරිසකට විතරයි. ඔබේ නම පදිංචි නගරය සඳහන් කරලා පහලින් කමෙන්ට් එකක් යොදන්න. මුලින්ම කමෙන්ට් කරන 300 දෙනෙක්ට පමණයි මේ අවස්ථාව ලැබෙන්නේ. අනුන්ගේ යටතේ වැඩ කරලා මහන්සි වුණා ඇති. දැන් ඔබේම නිවසේ ඉඳන් ස්වාධීන වෙන්න කාලය හරි. මේ වීඩියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපේ මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා තවත් කෙනෙකුට මේ අවස්ථාව පේන්න ෂෙයා කරන්න. තවමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝවකින් හම්වෙමු. හැමෝටම සුබ දවසක්.